අයිබෝන් ඉතින් ඔගොල්ලෝ දන්නවනේ දැන් ලංකාවේ හුඟ කාලයකට පස්සේ ඔන්න ආයෙත් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එන්න ඇවිල්ලා මේකට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කරන්න කියලා කතිකාවතක් යනවා. ඉතින් ගිය සැරේ වගේම මේක ගැන පටන් ගන්නකොටම ඔන්න ස්වාමීන් වහන්සේලා ටිකයි අනිත් පූජ්‍ය පක්ෂයයි කලින්ම දුවගෙන ඇවිල්ලා කියනවා මේ ළමයින්ට පොඩි ළමයින්ට 6-4 නොතේරෙන දරුවන්ට 6 පන්ති ඉඳලා මේ අසභ්‍ය දේවල් උගන්වන්න යනවා, උපත් පාලනය ගැන උගන්වන්න යනවා, දරුවෝ හදන හැටි කොහොමද කියලා උගන්වන්න යනවා. ඉතින් මේ අර පිටරට වල තියෙන අසභ්‍ය පුරුදු උගන්වලා අපේ ජාතිය නැති කරන්න යනවා කියලා ඔන්න හාමුදුරුවෝ ටිකයි පූජ්‍ය පක්ෂයයි දුවගෙන ඇවිල්ලා දැන් වැඩසටහන් තියෙනවානේ. ඉතින් මට ඒක ගැන හිතලා ඉතින් මම මේ කතා කරන්න යන්නේ. ඉතින් මට පළවෙනියෙන්ම ඇත්තටම තේරෙන්නේ නැති එක මේ තමයි මේ sex education එකයි sex ගැනයි ලිංගිකත්වය ගැනයි කතා කරන්නවත් ඒගොල්ලන්ගේ ජීවිතයට අදාළම නැති මේ ඔක්කොගෙම අයින් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ පූජ්‍ය පක්ෂය මේක ගැන මොකද මේ කොහොමද එකපාරටම මොනවද දැනගෙනද මේ විරුද්ධ වෙන්නේ කඩාගෙන බිඳගෙන ඇවිල්ලා ගිය පාරත් විරුද්ධ වුණා මේ පාරත් එහෙමයි. ඉතින් දැන් ලොකු ආණ්ඩුවක් පෙරලන්න හදනවා මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න යනවා කියලා. ඉතින් මොකද්ද මේ ලිංගික අධ්‍යාපනය කියන්නේ? ලිංගික අධ්‍යාපනය කියලා ඉස්කෝලේක උගන්වන්න හදන්නේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකතු වෙලා දරුවෙක් හදන එක ගැන විතරක්මද? ඉතින් දැන් මේ පූජ්‍ය පක්ෂය කියන්නේ මොකද්ද? ඔය ඉස්කෝලේ කියලා දෙන්න ඕන දේවල් જાති නෙමෙයි. මේවා කියලා දෙන්න ඕනේ දෙමව්පියෝ ගෙදරදී. ඉතින් අර දෙමව්පියෝ අපිට කියලා දුන්න විදියට රෝස කැලෙන් අරන් ආපු සුදුමැණික කොහේ හරි ගිහිල්ලා රෝස කැලේකින් දරුවෙක් අරන් ආව දවසට ඒ දෙමව්පියෝ ගැනවත් ඒ දරුවා ගැනවත් බලන්න ඔය මේ පූජ්‍ය පක්ෂයත් නෑ. ඒවා වෙන්න කලින් වළක්වන්නත් ඒගොල්ලෝ කිසි දෙයක් ගුණදහම් උගන්වන්නෙත් නෑ. පන්සල් පල්ලිවල කියනවා දෙමව්පියන්ට උගන්වන්න කියලා. ඉතින් මට හිතෙනවා ගොඩාක් ඇත්තටම දෙමව්පියන්ට උනත් මේ ගැන අවබෝධයක් නැහැ. මොකද මම දන්නවනේ මම හිටිය නිසා දන්නවා. අපිට එහෙම ලිංගික අධ්‍යාපනය කියලා දෙයක් පාසල් වලින් ලැබලා දීලා නැහැ. අර ප්‍රජනන පද්ධතිය ගැන උගන්වනවා සයන්ස් කරනකොට ලොකු ක්ලාසස් වලදී. ඒ පිටුවවත් පෙරලන්න බයයි අපි 8 9 10 පන්ති වලදීත්. එතකොට ටීචර්ස්ලාත් බිම බලාගෙන පොඩ්ඩක් බ්‍රෂ් කරලා ඒක දානවා. හරි ටීචර් කෙනෙක් කවුනේ නැත්තා. දැන් මට හිතෙන හැටියට මේ ලිංගික අධ්‍යාපනය කියන එකේ අවබෝධයක් නැතිකම තමයි වැඩි හරියක්ම වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මොකද්ද මේ උගන්වන්නේ? ළමයින්ට ගොඩ ලංකාවේ හරියට ළමා අපචාර තියෙනවා. ළමා අපචාර වෙන්නේ ගොඩාක්ම ඔයගොල්ලෝ දන්නවත් ඇති ඔය ස්ටැටිස්ටික් කියනවා. ඉතින් වැඩිපුරම ළමයින්ට අපචාර වෙන්නේ ළඟම ඉන්න අයගෙන් මාමලාගෙන් බාප්පලාගෙන් මාමලාගෙන් පවුලේ අයගෙන් ඉස්කෝලේ ටීචර්ගෙන් ටියුෂන් සර්ගෙන් අහල පහල මේ යාළුවෝගෙන් ඕම අයගෙන් තමයි වෙන්නේ. මොකද ඇයි මේ දරුවා දන්නේ නැහැ සමාන්ගේ ටච් කරන්න ඕනි කොහෙද නැත්තේ කොහෙද මොකද්ද මේ වෙන්නේ කිසිම අවබෝධයක් නැති නිසා තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් මේ රටවල් වල ඔය දැන් කියන අසභ්‍ය දේවල් උගන්වන රටවල් වල දැන් දියුණු රටවල් වල ඕගන දියුණු රටවල් හැමදේම ගන්න මොකක් හරි වෙන එකක් කියන ගත්තාම කියන ඕ ඇමරිකාව මේව නෑ අර මේව නෑ කියලා. හැබැයි ඉතින් මේ කරන මට හිතෙන විදියට හොඳ දෙයක් දරුවෙක් ලිංගික අධ්‍යාපනය දෙන එක. ඉතින් මට හිතුවා මෙහි කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මෙහි 5 පන්තියේදී අපිට ගෙදරට ලියුමක් කරනවා ළමයාට මෙහෙම දැන් අපි පටන් ගන්නවා දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න. ඒකට කැමති නැත්නම් අපි සයින් කරලා යවන්න පුළුවන්. අපි කැමති නැහැ කියලා ඒක උගන්වන වෙලාවට ළමයාව පන්තියෙන් අයින් කරන්න පුළුවන්. අයින් කළා වෙන ක්‍රියාකාරකමක් සඳහා යොදවනවා. ඒ වගේම තමයි මුලදී ගැහැණු ළමයි පිරිමි ළමයි වෙන් කරලා උගන්වනවා. ඊළඟට ගැහැණු ළමයි පිරිමි ළමයි එකතු කරලා උගන්වනවා තේරෙන වයස වෙනකොට. එහෙම නැතුව මේ එකපාරටම ලිංගික අධ්‍යාපනය කියලා මේ හැමදේම කරන හැටි කොන්ඩම් පාවිච්චි කරන හැටි ඕව ගැන කියලා දෙන්නේ නැහැ. 6 පන්තියේ දරුවන්. ඒවා අවශ්‍යත් නැහැ. හැබැයි අනිත් අතට බලන්න ඕනේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර 16 17 දැනගත්තට
ඔය කියන හැමෝම දැනගන්න ඕනේ දැන් දරුවෙක් ගැහණු දරුවෙක් වැඩිවියපත් වෙනවා 5 පන්තියට 6 පන්තියට යනකොට අවුරුදු 11 12 වෙනකොට ලංකාව වුණත් මේ කෑම වලයි හෝමෝන වල හැම පරිසරයේ බලපෑම ඔක්කොම නිසා. ඉතින් මේ ළමයි වැඩිවියපත් වුණාම දන්නේ නැත්te ඔන්න පිරිමා ළමයි දිහා බලන්න එපා කියලා ගියස්සේ තියාගෙන ඉන්නවා. අර නැකත එනකන් ඒකල්ල ඔක්කොම අල්ලට පෙන්නලා එලිට අරගෙන උත්සව අරගෙන ගත්තට ඇයි මොකද්ද මේ පිරිමි ළමයි එක මෙහෙම වෙනදා වගේ ඇඟට ඇඟ ළඟ යන්න එපායි ඔඩොක්කොල ඉඳ ගන්න එපා කිව්වට ඇයි ඒ කියලා ඉතින් මේ ළම කවුරුත් දන්නේ නැහැ රයිට්. ඉතින් ඒක නිසා මේ දැන් ඒ වගේ පොඩි වයස ළමයින්ට මෙහෙ කියලා දෙන්නේ මේ තමන්ගේ බොඩි පාර්ට්ස් ගැන ඇගේ වෙන විපර්යාස ගැන වැඩි වියපත් වෙනකොට සිද්ධ වෙන විපර්යාස ගැන එක එක බොඩි පාර්ට්ස් වල සිද්ධ වෙන වෙනස්කම් ගැන. එතකොට තමන් කොයි වගේ ඩිස්ටන්ස් එකක් තියාගන්න ඕනද? කොයි පිට කෙනෙක්ට අම්මට තාත්තට හැරෙනකොට අම්මට තාත්තට උනත් තමන්ගේ මොන බොඩි මොකද සමහර වෙලාවට එහෙම දේවලුත් වෙනවනේ රයිට්. ඒකයි මං කිය ළඟම අයගෙන් තමයි වැඩිපුර අතවර වෙන්නේ. ඒතේ මොන බොඩි පාර්ට්ස් ටච් කරන්න පුළුවන්. ඒ වගේ අර මොකද්ද ලංකාවේ ගහන්න හැදුවේ අපේ හතේ පොතද මොකද්ද කියලා. අන්න ඒ වගේ my body my changes in my body කියලා ඉතින් අපිත් ඒව ගෙනල්ලත් දෙනවා ළමයින්ට. ඒ වගේ දේවල් උගන්වනවා. ඔය විදිහට උගන්වන්න පටන් ගන්න කෙනෙක් ක්‍රමානුකූලව ඒ වයසට සරිලන විදිහට මේ අධ්‍යාපනය දීලා ඇත්තටම හරිම ලස්සනට මේක කරනවා. අන්තිමට ග්‍රේඩ් 12 ඉවර වෙනකොට ගර්ල් කෙනෙක් නම් අම්මෙක් විදියට බොයි කෙනෙක් නම් තාත්තෙක් විදියට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට කොහොමද මේවා කරන්න ඕනේ? මොන කොච්චර සල්ලි හම්බ කරලා තියෙන්න ඕනේ? මොන වගේ පහසුකම්ද තියෙන්න ඕනේ? ඒ වගේ දේවල් දැනගන්න හැම දෙයක්ම කරනවා. ඒ වගේම අන්තිමට බඩු ලිස්ට් එකක්, ඒ කියන්නේ බේබි රෙජිස්ටර් එකක් පවා හදන්න ඕනේ. ඒව මේ බේබි ෂොප් එකකට ගිහිල්ලා ඒවට කොච්චර යනවද කියලා ගණන් බලලා ඒවා ලියන්න ඕනේ. ඒ වගේම තමයි අන්තිමට කල්මිනේෂන් එක දරු ප්‍රසූතියක් වෙන සිද්ධ වෙන හැටි වීඩියෝ එකක් බලලා තමයි ඔය ලිංගික අධ්‍යාපනය කියන එක මුල ඉඳලා ගිහිල්ලා 6 පන්ති ඉඳලා ගිහිල්ලා ඕක ඉවර වෙන්නේ. ඉතින් ඒ වෙනකොට ළමයින්ට හොඳ අවබෝධයක් තියෙනවා. හොඳටම ඇත්තටම අපිට වඩා ගොඩාක් අවබෝධයක් තියෙනවා මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ. එතකොට අනිත් එක තමයි ලිංගික අධ්‍යාපනය කියන්නේ. දැන් ඒක මම කිව්වේ අර විදිහට ගෑනු කෙනෙකුගේ පිරිමි කෙනෙකු එකතු වෙන ගැන එක විතරක් නෙමෙයි කොහොමද ඒතර උපත් පාලනය ගැන දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ නැති නිසා තමයි ගොඩාක් ඔය ළමයි සියද විනාසා ගන්නවා, අනවශ්‍ය ගැප් ගැනීම ඇති වෙනවා, කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ, ළමයිගේ මුළු ජීවිත කාලෙම විනාශ වෙනවා. ඉතින් දැන් ඔය කොච්චර ඕව කරන්න එපාක්වත් දන්නේ නැහැ මොනවාක්වත් මේ තියෙන සයිබර් අවකාශයේ තියෙන දේවලුයි ඔක්කොම දේවල් බලලා ටෙලිනාට්‍යවල තියෙන දේවල් බලලා YouTube එකේ තියෙන දේවල් බලලා ළමයි ඔක්කොම ඔය පොඩි 6-7 පන්ති වෙනකොට හැමදේම ඉගෙන ගන්නවා. ඒක අපිට දැන් වළක්වන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙන් මෙහෙන් පොතෙන් පතෙන් දන්න යාළුවගෙන් අරයාගෙන් මෙයාගෙන් අහගෙන අසභ්‍ය වීඩියෝ බලලා අරව මොකක් කරලා ඉගෙන ගන්නවට වඩා හොඳ නැද්ද මේක විධිමත් විදියට කියලා දෙන එක. නේද? ඉතින් උපත් පාලනය කරන්නේ කොහොමද? කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද? මොනවද ඒව දැනගන්න ඕනේ. ඒ වයසට එනකොට ඒව දැනගන්න ඕනේ. ඒව දැනගන්න නැතුව දැනගෙන නැතුව ඉතින් හැමදේම කරනවානේ. දැකලා දවස් ගානේ නිවුස් බැලුවොත් ඉතින් අපිත් මෙහි ඉඳලා ලංකාව නිවුස් බලනවා. ඒව තේරෙනවා. මං හිතන්නේ ඉතින් මෙහි ළමයි ඊට වඩා ගොඩාක් මෙහි එහෙම ඒව වෙන්නේ නැත්ව කියන්න බෑ. වෙනවා. හැබැයි ගොඩාක් අවබෝධයක් තියෙනවා අපේ ලංකාවේ ළමයින්ට වඩා. ලංකාවේ ළමයින්ට අතර ලංකාවේ වැඩිහිටියන්ටත් වඩා අවබෝධයක් තියෙනවා කියලා. අපි උනත් තාමත් මම නම් ඉතින් ඔය ඒ හනමිටි මේවෙන් නැහැ. ළමයි වැඩිපත් වෙනකොටම හැමදේම කියලා දුන්නා. හැබැයි ඉතින් අපි උනත් තව පිටරටිය කියලා නැහැ. ගොඩක් අය ඔය ළමයි එක්ක ඔය සබ්ජෙක්ට් එක ගැන විවෘතව කතා කරන්න පැකිලෙනවනේ. ඉතින් මෙහෙම කතා කළා විධිමත් විදියට මේ පටන් ගත්ත ගමන් ළමයි හදන හැටි උගන්වන්නේ නැතුව විධිමත් විදියට විද්‍යාත්මක විදියට තියෙන දේ මේ නැචරල් ෆිනොමිනා එක ගැන ළමයින්ට උගන්වන එක හොඳ දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම වෙනකන් ගිහින් එන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.